සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ ලියාෂා බ්ලාන්නර්සරි වෙතින් ඔයාලට අද මම පුංචි වීඩියෝ එකක් ගේන්න හිතුවා. මේ තමයි මගේ ඩුබායි රෝස. ඉතින් මම මේ විදිහට ලස්සනට නිරෝගීව හදාගත්තේ කොහොමද? මගේ පස් මිශ්‍රණය මොකක්ද කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් හරිම ලස්සන වර්ග ටිකක් බලන්න. පාට 35ක් මගේ ගාව දැනට තියෙනවා. ඉතින් ඉස්සරහට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන ටික ටික හදාගෙන යනවා බලමු. ඉතින් මේ විදිහ ලස්සන පාට මම මේ ගත්තේ මේ වර්ග ටික චමල් කිනංගිගෙන්. ඇත්තටම හරිම ලස්සනයි. චමල් කිනංගි වාට ගොඩක් ස්තුතියි. මන් පහලින් දාන්නම් එයාගේ ටෙලිෆෝන් නම්බර් එක. ගන්න කැමති කට්ටියක් ඉන්නවා නම් එයාගෙන් පුංචි මුදලකට මේ වගේ ලස්සන මල් ගොන්නක් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ දැනට පාට වර්ග කිහිපයක් විතරයි. තව වර්ග ගොඩ තියෙනවා. ඉතින් මම මේ ලස්සනට පෝච්චි වල හදාගෙන තියෙන්නේ මේ වගේ ඉර පායනවත් එක්ක ලස්සනට මේ මල් පිපීගෙන එනවා. ඉතින් බලමු අපි අද කොහොමද මේකේ පස් මිශ්‍රණය හදාගන්නේ කියලා. මේ විදිහට මතු පිට පස් ගන්න ඕනේ. ඊට පස්සේ වැලි කොම්පෝස්ට් මේ ගොම කුඩු මං හලාගෙන තියෙන ඒවා මේ වල හොඳට ගල් කැට එහෙම අයින් කරගෙන ඊළඟට අපි දාන්න ඕනේ වැලි සහ කොම්පෝස්ට් දෙක එකට එක අනුපාතයට දාලා ඉවර වෙලා මේ විදිහේ ගොම පොහොර එකත් හොඳට දාලා ඉවර වෙලා හොඳට කලවම් කරන්න ඕනේ. එතකොට මේකේ අර ගල් එහෙම තියන්න එපා කියන්නේ ඔයාලට මම මේ ඒවා තිබ්බහම ඇත්තටම අර ඒකේ අර මුල් හෙන පොඩිනේ ඒවා දුවන්න හරි අපහසුයි. ඉතින් මේ විදිහේ ගල් එහෙම නැතුව මේක අර නිදහස් මාධ්‍යයක් වගේ තිබ්බහම ඉක්මනට මේ මුල් අල්ලගෙන අපිට මේ හොඳට මේ ඩුබායි රෝස් එක හැදෙනවා. මේ විදිහට හොඳට කලවම් කරගත්තම යාළුවනේ පස්සේ මේ විදිහට මෙහෙම මේවා කරගෙන ගන්න ඕනේ. මේ වගේ හොඳ හිල් තියෙන පොට් එකක් අරගෙන ඉවර වෙලා මේකට මේ හදාගත්ත මිශ්‍රණය මෙහෙම දාගන්න යාළුවනේ. මෙහෙම දාගෙන ඉවර වෙලා මේ විදිහට හොඳට අතින් හදාගන්න. ඊට පස්සේ යාළුවනේ මේකට හොඳට වතුර ටිකක් දාන්න. මොකද පැලේ හිටෝලා වතුර ටිකක් දානවට වැඩිය හොඳයි අපි වතුර ටිකක් දාලා තියලා ඉවර වෙලා පැලේ හිටවන එක. ඊට පස්සේ මේ වගේ චූටි කෝටුවක් අරගෙන හොඳට මෙහෙම අතින් මේව කරනවට වැඩිය ඒක හොඳයි. ඒක හිල් කරගෙන ඉවර වෙලා මේ තියෙන්නේ මම අද හිටව ගන්න ඒ අතු ටික මේ විදිහට හොඳට හිටව ගන්න. පේනවද ඔයාලට? මේ විදිහට හිටවගෙන මේක හරි ලස්සනයි මල් හැදුනහම මේ පුදුම ලස්සනක් තියෙන ඇත්තටම යාළුවනේ. මම ඒකයි ගොඩක්ම ආස මල් පිපුනහම හරිම ලස්සනයි මේ දවල්ට. ඉතින් හැමදාම මල් තියෙන ජාතියක් විදියට මේක අපිට මේ අඳුර ගන්න පුළුවන් දෙයක්. ඉතින් එක පාට ගොඩාක් තියෙනවා. හරි ලස්සනයි. අපේ මිදුලට ඒක 아무තු ලස්සනක් එයාලා දෙනවා ඒකෙන්. මේ විදිහේ කෝට්ටක් අරගෙන ඔයාලට පුළුවන් මේක හොඳට මෙහෙම පැල කරගන්න. පැල කරගෙන ඉවර වෙලා මේක දවස් දෙකක් විතර පුළුවන් නම් යාළුවනේ හෙවණක තියන්න. මොකද මේ අවුවේ තිබ්බහම එකපාරට මෙයාලට අවුවට අපි දැම්මොත් එහෙම වෙන්නේ යාළුවනේ මේ එයාලා අර මැලවිලා එයාලගේ කිසිම අර ප්‍රාණවත් ගතියක් නැතුව ඒ මොකද මේක අපි අත්ත කඩලානේ හිටවන්නේ පැලයක් නෙමෙයිනේ. ඒ හින්දා අනිවාර්යෙන් මෙයාව හදලා ඉවර වෙලා හෙවණක තියන්න. හෙවණක තියලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ලස්සනට අවුවේ තියලා යාව හදාගන්න. ඉතින් මේ ඔයාලට මේ වීඩියෝ එකේ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම්
ඒක හරි සතුටක් මට. මොකද මම දන්නවා ගොඩක් අය ආසයි මේ ජාතිය හදන්න, මේ ඩුබයි රෝස් එක හදන්න ගොඩක් අය කැමති. ඉතින් එයාලට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මේ විදිහට හිටවලා මෙහෙම හෙවණකින් තියලා තියන්න. ඔයාලා එතකොට අවුවට හුරු කරගන්න ටික ටික. මේ මං මේ විදිහට හිටවගත්ත වර්ග ටිකක් තමයි. ඉතින් මගේ channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. මේ විදිහ පුංචි ලස්සන වීඩියෝ අරන් එන්නම් ඔයාලට මම. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.